ආයිබෝන් යානේ අදත් මම හැමෝම සස්පෙන්ඩ් ක්‍රියේෂන් YouTube channel සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ M16 Pro කියන drone එකේ unboxing and review වීඩියෝ එකක්. ඉතින් වරමගේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙන් තියෙන රතුපාට subscribe button එක click කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් අපි drone එක box එක ගත්තාම මෙන්න මේ විදිහට ඉතන අපිට ලොකු drone එකේ රූපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි side එකේ අපිට drone එකේ තියෙන features අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එයාගේ මෙතන අපි M16 Pro කියලා සඳහන් කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මේ drone එක එළියට ගනිමු. ඉතින් අපි box එක අයින් කර අතර මෙන්න මෙයාගේ කල්පාර bag එකක් අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මෙයාගේ බෑග් එක ඕපන් කරලා තරස මෙන්න මේ විදිහට අපි drone එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි drone එක box එක open කරලා පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ paperwork ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපිට මෙන්න මේකෙන් අපේ drone එකට අවශ්‍ය app එක download කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ තියෙන අපේ තියෙන manual එකෙන් අපිට drone එක control කරන්න කොහොමද වගේ දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. මම ඉතින් ඒ දෙක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ තවත් මේක පොඩි අපිට පොඩි packet එක අපිට අපේ extra propeller සහ battery charge කරගන්න වෙන වගේ screw drivers ටික අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන අපේ drone එකේ control එක. අපි මේ control එකේ තියෙන buttons ගැන ඊළඟට අපි කතා කරමු. ඉතින් මේක අපිට phone hold එකත් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අවසානට අපිට බලා ගන්න පුළුවන් වෙන මේ drone එක. ඉතින් අපේ drone එකේ තියෙන arms මෙයාගේ අකුර වල තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට අපි ඒක ඉස්සලා දිග අරගෙන ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට අපේ drone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඉස්සර මේ කැමරා තුනක් සහ යටින් එක කැමරාවක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක මෙතන අපේ M16 කියලා සඳහන් කරලා තියෙනත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අපේ තියෙන කැමරාවත් මේක අපිට රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ drone එක පිටිපස්ස අපිට මේ විදිහට අපේ බැටරිය රිමූව් කරගන්න පුළුවන්. මේ තියෙන drone එකේ බැටරිය. ඉතින් අපි අපේ drone එකේ control එක ගැන ඊළඟට කතා කරමු. ඉතින් අපි අපේ control එකේ මැද්දෙන් මෙයාගේ අපේ phone hold එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් අපේ on off switch එකත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙයාගේ සාමාන්‍යයෙන් ලොකු joystick එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙන් තමයි අපිට අපේ drone එක ඉස්සරහට පස්සට පැත්තට උඩට පල්ලයට වගේ දේවල් කරගන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ stop කියන බටන් එකෙන් වෙන්නේ අපේ drone එක take off සහ land කරගන්න එක. ඉතින් ඊට පැත්තෙන් තියෙන බටන් එකෙන් වෙන්නේ අපේ drone එක calibrate කරගන්න එක. ඒකෙන් ඔයාලගේ drone එක stable විදිහට තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟට තියෙන බටන් එක අපේ headless mode වගේ දේවල් මාරු කරගන්න පුළුවන්. ඉතින් ඒකට උඩින් තියෙන බටන් එක අපිට වැදගත් වෙනවා. ඒකෙන් අපිට අපේ drone එකේ speed එක control කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට මෙන්න මෙතන තියෙන buttons දෙකෙන් අපේ තියෙන මේ කැමරාව උඩට පල්ලයට කරගන්න පුළුවන් වෙනවා. මේ තියෙන බටන් එක උඩටත් මේ බටන් එකෙන් පල්ලයටත් අපිට කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙන බටන් එකෙන් අපිට පුළුවන් අපේ drone එකේ 360 flip එකක් කරකවන්න. ඉතින් ඊට පස්සේ අපි මේ drone එක remote එක on කරගන්න මෙන්න මෙතෙන්ට අපි double A batteries 3ක් add කරගන්න ඕනේ.
ඉතින් දැන් මම ඔයාලට කියන්නේ මේ ඩ්‍රෝන් එක මම ගත්තේ කොහෙන්ද කියන එක ගැන. ඉතින් මම මේ ඩ්‍රෝන් එක ගත්තේ Falcon 9 කියලා ඩ්‍රෝන් ගෲප් එකකින්. ඔයාලත් මේ ඩ්‍රෝන් එක එතනින් ගොඩක් අඩු මුදලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මම දැන් මේ වීඩියෝ දාලා තියෙන නම්බර් එකට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න විතරයි. ඉතින් එයාට තමයි ඔයාලට මේ M16 ඩ්‍රෝන් එකට අමතරව තවත් ගොඩක් ඔයාලා ඩ්‍රෝන්ස් යාලගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක බජට් ඩ්‍රෝන් වලට අමතරව ඔයාලට තව DJ වගේ හයි ක්වොලිටි ඩ්‍රෝන්ස් යාලගේ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එයාගේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි එයාලා ලබන මාස ගැලතුවත තව විශේෂ giveaway එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් ඔයාලට ඒ giveaway එකට ජොයින් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තව ඔයාලා ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න දැනුමක් නැත්නම් ඔයාලා එයාලා කරා ඩ්‍රෝන් එකක් බයි කරොත් ඔයාලා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ඕන දේ ගැන ෆුල් ගයිඩ් එකක් එයාලා ලබා දෙනවා. ඉතින් ඔයාලා මේ ඩ්‍රෝන් එක එයාලා කරා බයි කරොත් දවස් 2ක් ඇතුළත කාලයක් ඇතුළත ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එයාගේ තමයි කෑෂ් ඔන් ඩෙලිවරි සර්විස් එකක් එයාලගේ අඩංගු වෙනවා. ඉතින් තවත් පරක්ක වෙන්නේ නැතුව දැම්ම කියලා ඩ්‍රෝන් එකක් බයි කරගන්න. ඉතින් තාම සස්මිල් ක්‍රියේෂන් YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න.